ආයිබෝවන් දිදුල ප්‍රොඩක්ට් YouTube channel එකත් එක්කයි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මම පහුගිය පාඩම් දෙකකින්ම පොඩි බෑග් එකක් නිර්මාණය කරන විදිහ කියලා දුන්නා. ඉතින් මම තවදුරටත් ඔයගලන්ට මම පැහැදිලි කරන්න කැමතියි මේ බෑග් එකේ තියෙන විශේෂත්වය. පුහුණුව සඳහා මම ඉගැන්වුවේ පුංචි බෑග් එකක්. ඒක හරි. නමුත් මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. බලමු ඉස්සෙල්ලාම අපි මේ බෑග් එකේ බර කොච්චරක්ද කියලා. ඔයගලන්ට පේනවා ඇති මේකේ බර ග්‍රෑම් 275යි. ග්‍රෑම් 275යි බෑග් එකේ බර. එතකොට මේකට අපිට කොච්චර බර ප්‍රමාණයක් දාගෙන උසුලාගෙන යන්න පුළුවන්ද? අපි මේ උපයෝගීතා භාණ්ඩයක් තමයි නිර්මාණය කළේ. ඉතින් අපි නිකන් හදන්නම් වාලේ බඩු හදලත් වැඩක් නැහැ නේද? කඩදාසි කියලා නිකන් බඩු හදලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මම ඔයගලන්ට අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුවා. බලන්න මම මේකේ දාලා තියෙනවා කුඩයක්. ඊළඟට මේකේ දාලා තියෙනවා වතුර බෝතලයක්. ඊළඟට මම දැම්ම තේ බෝතලයක්. ඊළඟට ලන්ච් බොක්ස් එක, ඊළඟට පර්ස් එකත් මේකේ දැම්මා. දැම්මහම ඔයගලන්ට මේක මෙහෙම බරට උස්සාගෙන යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ මෙහෙම අරන් යන්න පුළුවන්. මේ ඔෆිස් එකකට යනවා නම් මේ වගේ දෙයක් ගෙනියන්න පුළුවන්. එතකොට මේකේ බර කොච්චරද? මේකේ අඩිය ගැහුවේ කාඩ්බෝඩ් වලින්. ඔයගලන්ට පේනවා ඇති මේ අඩිය සකස් කරලා තියෙන කාඩ්බෝඩ් වලින්. මේක හයියයි. අපිට හොඳට බර දාලා මේක උස්සගෙන යන්න පුළුවන්. මේකේ බර කොච්චරද කියලා ඔයගලන්ට පේනවා ඇති. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් බරයි මේකේ. මේකේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් බර මේකේ දාලා තියෙනවා. එතකොට මේක හොඳට මෙහෙම ඔසවාගෙන යන්න පුළුවන්. කැඩෙන්නේ නැහැ. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. ඕගොල්ලෝ කරන නිර්මාණය ඒ විදිහට ශවි ශක්තිමත්ව කරන්න. දැන් බලමු මේකේ මම දාලා තියෙනවා අල. අල ග්‍රෑම් 500ට පොඩ්ඩක් අඩුවෙන් තියෙනවා. ඊළඟට ලූණු කිලෝ එකක් තියෙනවා. ඊළඟට සෝයා මීට් පැකට් දෙකක් තියෙනවා. කිරිපිටි පැකට් එකක් දාලා තියෙනවා. ලුණු කුඩු පැකට් එකක් දාලා තියෙනවා. පරිප්පු කිලෝ එකක් දාලා තියෙනවා. එතකොට මේ බඩු ටිකම මේකේ දාගෙන යන්න පුළුවන් විදිහට තමයි මම මේ බෑග් එක නිර්මාණය කරලා තියෙන්නේ. මම ඒකයි කිව්වේ. යමක් අපි කරනකොට හරියටම කරන්න එපා. නිකන් හදන්නම් වාලේ මේක හොඳයි උපයෝගීතා භාණ්ඩයක්. මේවා හොඳයි කඩදාසි කියලා නිකම්ම කිව්වට හරියන්නේ නැහැ. ඒ හින්දා අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලාත් බලන්න. ඔයගලන්ට පේනවා ඇති මේකේ කිලෝග්‍රෑම් 3.500ක් තියෙනවා. 3.500ක් තියෙනවා. එතකොට මේ කිලෝග්‍රෑම් 3.500ක බරක් මේකේ අරගෙන යන්න පුළුවන්. මෙන්න මෙහිම ඔසවාගෙන යන්න පුළුවන්. මේකේ අඩියත් කාඩ්බෝඩ් වලින් ගහලා තියෙන්නේ. හැන්ඩල් එක කැඩෙන්නේ නැහැ. අපිට මෙහිම ලස්සනට අරන් යන්න පුළුවන්. කවුරුත් ඕගොල්ලෝ දිහා බලයි මේ වගේ බෑග් එකක් අරගෙන යනකොට. ඉතින් මම මේකෙන් අදහස් කළේ අපි හදන බඩු පාවිච්චි කරන්න පුළුවන් කියන දේ පණිවිඩය තමයි මට ඔයගලන්ට දෙන්න උමනා වුනේ. ඒකම මේක පොඩි දෙයක් නිසා බඩු මෙච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන් කියන එකත් මට ඔයගලන්ට මේ පණිවිඩය ලබා දෙන්න අවශ්‍ය වුණා. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.